පාසල හිටලොවේ අරුණලු පෝදින අභිමානනීය රදපසේ සිසුහඬ ආයුබෝවන් සුබම සුබ උදෑසනක්. අනර්ග වූ අතීතයකට මෙන්ම අද්විතීය වූ වර්තමානයකට උරුමකම් කියමින් දක්ෂිණ දේශයේ කිරුළු පැලැන්දූ අභිමානවත් විරකැටිය රාජපක්ෂ මධ්‍යවිද්‍යාලීය හදගැස්ම වන් වූ දශක ගණනාවක් පුරාවට දකුණුලක අභිමන්ගත සිසු මාධ්‍ය පුරෝගාමීන් විසින් අභිනවයෙන් සිදු කළ ශ්‍රී ලාංකීය පාසල් මාධ්‍යවංශ කතාවෙහි සුවිශිෂ්ටත්වයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ඔබ වෙත එළිදැක් වූ FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාවේ තවත් සුවිශේෂී වැඩසටහනක් වන රදපස හපන් මන්සල වැඩසටහනෙහි මංගල විකාශනයත් සමගිනුයි ඔබ මේ ආකාරයට අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නේ. ඉතින් ඉස්සෙල්ලම රදපස හපන් මන්සල වැඩසටහනෙහි මංගල විකාශනයත් සමගින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපිව ශ්‍රවණය කරන ඔයාලා හැමෝම ඉතාමත් ආදරයෙන් සෙනෙහසින් මේ අවස්ථාවට අපි පිළිගන්නවා. ඉතින් අද දවසේ රදපස හපන් මන්සල වැඩසටහනේ සමාරම්භක උත්සවයත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ වීරකැටිය රාජපක්ෂ මධ්‍යවිද්‍යාලයේ රදපස මාධ්‍යකකී සහෝදරයන් කීප දෙනෙක්. ඉතින් ඔවුන් තමයි FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව යථාර්ථයක් බවට පත් කළේ. FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාවේ නිර්මාණකරුවන් තමයි ඔවුන්. ඉතින් ඔවුන්ව හඳුනා ගන්නව නම් ප්‍රථමයෙන්ම වීරකැටිය රාජපක්ෂ මධ්‍යවිද්‍යාලයේ රදපස මාධ්‍යකකේ තාක්ෂණික අංශ ප්‍රධානී ස්තේනිරු තුල්නිත් බණ්ඩාර සහෝදරයා. ඉතින් ආයුබෝවන් ඔබට. ආයුබෝවන් සහිලි. ඒ වගේමයි වීරකැටිය රාජපක්ෂ මධ්‍යවිද්‍යාලයේ රදපස මාධ්‍යකකේ තාක්ෂණික අංශයේ උප ප්‍රධානී අරිත් සේනුක ලියනගේ සහෝදරයා. ආයුබෝවන් ඔබටත්. ආයුබෝවන් සහිලි. ඔව්. ඉතින් මේ FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව කියලා කියන්නේ මේ රදපසයට ලැබුණු ඉතාමත් සුවිශේෂී වූ අවස්ථාවක්. මේ FM රදපස ඩිජිටල් රේඩියෝව නිර්මාණය වෙන්නේ කාගේ හෝ සංකල්පයකට. ඉතින් මගේ ප්‍රශ්නේ ඉස්සෙල්ලම යොමු කරන්න කැමතියි සෙනිරුවයි ඔයාට. ඉතින් මේ එක්කෝ තනි පුද්ගලයෙකුගේ එහෙම නැත්නම් කණ්ඩායමකගේ අදහසකට සංකල්පයකට තමයි මේ FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව නිර්මාණය වෙන්නේ. ඉතින් මම දැනගන්න කැමතියි සෙනිරුවයි මේ ඩිජිටල් රේඩියෝ නාලිකාව නිර්මාණය වෙන්නේ කාගේ සංකල්පයකට එහෙම නැත්නම් කාගේ හෝ අදහසකටද? ඔව් ඇත්තටම ඉස්සෙල්ලම මේ FM රදපස කියන මේ කන්සෙප්ට් එක ඇතුළේ මේ ප්‍රොජෙක්ට් එකේ අදහස එන තැන ගත්තොත් එතනත් හරිම රස කතන්දරයක් තමයි තියෙන්නේ. 2024 වර්ෂයේදී රදපස මාධ්‍යකකේ විසින් අපිව ශ්‍රේෂ්ඨ චාරිකාවක් එක්ක යනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රූපවාහිනී සංස්ථාවේ. ඉතින් එදා අපි ගුවන්විදුලි සංස්ථාවට එහෙම ගියාට පස්සේ ඒ ස්ටුඩියෝස් වල ඇතුලේ ප්‍රසන්ටර්ස්ලා මේ FM නාලිකාවක් කොහොමද ලයිව් මේක ඔපරේට් කරන්නේ කියන ඒ ගැන අපිට හොඳ අවබෝධයක් ලැබුණා. ඉතින් එදා අපේ ඉන්න ජ්‍යෙෂ්ඨ සමාජිකයෝ කීපයක් දැන් මේ වෙනට ජ්‍යෙෂ්ඨ සමාජිකයෝ කිහිප දෙනෙක්ට ආව අදහසක් අපිටත් මේ වගේ වැඩක් කරන්න තිබ්බොත් හොඳයි නේද කියන එක. ඉතින් එතනින් තමයි මේකේ අදහස ආවේ. එතකොට ඒ අදහස ආවට ප්‍රායෝගිකව අපිට පාසලක් ඇතුලේ ගුවන්විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම අපහසුයි. ඉතින් එතනින්දි තමයි මේ කන්සෙප්ට් එක ආවේ. ඊට පස්සේ අපි try කරා කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් එතනදී අපිට හොයාගෙන යද්දී මේ ඩිජිටල් රේඩියෝ කියන කන්සෙප්ට් එක මේක දැන්ට ඇත්තටම අර ටික විරල ගණේ කන්සෙප්ට් එකක්. ඉතින් මේකට මේ ටෙක්නොලොජි එක අපි හොයාගෙන මේක ගැන හොයලා තමයි අපිට මේ අයිඩියා එක ආවේ මෙහෙම දෙයක් කරා නම් හොඳයි. මොකද මේක දකුණු පළාතේ මම අපේ දැනුමට අනුව මේ පළමු වතාවට තමයි මේ විදිහේ ඩිජිටල් රේඩියෝවක් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ අදහස ආවේ ඒ වැඩේට මේ බේස් එක වැටුනේ අන්න එතනදී තමයි. ඔව් අනිවාර්යයෙන්ම සෙනිරු අයියේ ඔයා කිව්ව වගේ පාසලක් ඇතුළත ඩිජිටල් රේඩියෝ නාලිකාවක් ආරම්භ කරන එක ඉතාමත් අපහසු කාර්යයක්. ඒක වෙහෙස මහන්සි වෙලා රැයක් දවාලක් නොබලා කරන්න ඕන කාර්යයක්. මෙතන මේ මයික්‍රොෆෝන් එක හයි කරන තැනේ ඉඳලා ඒක ඔන් කරන තැනේ ඉඳලා මේ අපි කතා කරන දේවල් ලෝකෙට ලංකාවටම ලබා දෙන්නේ ඉන්පුට් එක ලබා දෙන එක ඉතාමත් පහසු කාර්යයක් නෙවෙයි අපහසු කාර්යයක්. ඉතින් මම දැනගන්න කැමතියි සෙනිරුවයියේ ඔයාලට මේ FM රදපස කියන ඩිජිටල් රේඩියෝ නාලිකාව නිර්මාණය කරන්න මුල් අඩිතාලම දෑවි කොහමද? ඔයගොල්ලෝගේ මුල් පියවර කොයි වගේ එකක්ද?
ඉතින් අර කලින් කිව්වා වගේම මේ කන්සෙප්ට් එක ආවට පස්සේ මෙහෙම වැඩක් කරමු කියලා අපිට හිතුණාට පස්සේ විශේෂයෙන්ම මම සඳහන් කළ යුතු අය කීප දෙනෙක් ඉන්නවා. රදපස මාධ්‍යකගේ සභාපතිවරුන් දෙබල, ඒ වගේම රදපස මාධ්‍යකගේ ලේකම් සෙනුරි හසින්කා, උපලේකම් ඉන්දුවරී කොඩිතුවක්කු, ඒ වගේමයි තාක්ෂණිකාංශයේ උපප්‍රධානී අරිත් සේනුක සහ ප්‍රධානයෙන් මම කියන අපි මේ කණ්ඩායම විසින් හිතුවා මේ වැඩේ කරන්න ඕනේ කියලා. ඉතින් මේකෙදී ඊට පස්සේ මේක දැන් මේක නිර්මාණය කිරීමේ කාර්යය පැවරුනේ රදපස මාධ්‍යකගේ තාක්ෂණිකාංශය. රදපස මාධ්‍යකගේ තාක්ෂණිකාංශය කියන්නේ ඇත්තටම දැනට ගත්තත් ලොකු ප්‍රොජෙක්ට් ගොඩක් අපේ ඉස්කෝලේ තියෙන ඉවෙන්ට්ස් වල ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි ටීම් එක, ග්‍රැෆික් ටීම් එකක් විදිහට ලොකු කාර්යයන් විශාල ප්‍රමාණයක් කරන ස්ථානයක් තමයි රදපස මාධ්‍යකගේ තාක්ෂණිකාංශය. ඉතින් මේ කණ්ඩායමට තමයි මේ වගකීම පැවරුනේ. මේ දැනට කරගෙන යන කටයුතු කරගෙන යන අතරෙම මේ ඉදිරියට මේ සයිට් එක නිර්මාණය කරලා මේ ටෙක්නොලොජි එක මෙතන ස්ථාපිත කිරීම ගැන. ඉතින් එහිදී මම විශේෂයෙන් සඳහන් කළ යුතු රදපස මාධ්‍යකගේ තාක්ෂණිකාංශයේ සමාජිකයින් අරිත් සේනුක, සදීශාන් ගජනායක, සිනුර තෙවුනිදු, මේරද ජයසේකර, හංසක මෙන්ඩිස්, කවිඳු ගමගේ සහ නදුන්නොෂාර කියන මේ කණ්ඩායම විසින් තමයි මේ කන්සෙප්ට් එක මේ ඩිජිටල් රේඩියෝ එක ස්ථාපිත කරන්න මේ ප්ලැට්ෆෝම් එක හදන කර්තව්‍යයේදී ප්‍රධාන වශයෙන් දායක වුණේ. ඔව් සෙනිරුවයි, දැන් ඔයා කිව්ව වගේ රදපස මාධ්‍යකගේ තාක්ෂණිකාංශයේ සහෝදර සහෝදරියන්ගෙන් තමයි ඔය කිව්ව දායකත්වය ලැබුණේ. දැන් මාධ්‍යකයක් කියලා ගත්තම තාක්ෂණිකාංශය වගේම නිවේදනාංශය කියලා පැත්තකුත් තියෙනවා. ඉතින් මේ දෙකම ඉතාමත් හොඳ ශක්තිමත් සම්බන්ධියාවක් අපි බොන්ඩ් එකක් කියන්නේ. ඉතින් ඒ වගේ තමයි. දැන් මම දැනගන්න කැමතියි සෙනිරුවයියේ මේ FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව නිර්මාණය කරනකොට රදපස මාධ්‍යකගේ තාක්ෂණිකාංශයේ සමාජිකාවන්ගෙන් වගේම රදපස මාධ්‍යකගේ නිවේදනාංශයේ සමාජිකාවන්ගෙන් ලැබුණේ මොන වගේ දායකත්වයක්ද කියලා. මේ වැඩසටහනේදී තාක්ෂණිකාංශයේ මේ ප්ලැට්ෆෝම් එක හදලා විතරක් මදි. අපේ දැනට ක්‍රියාත්මක වන නිවේදනාංශයේ ක්‍රියාත්මක වන වැඩසටහන්, ඒ වගේමයි මේ අලුතින් වෙන වැඩේට කොහොමද මේක ඇඩැප්ට් කරගන්නේ, මේකට මේ වෙනස් අනුගත වෙන්නේ කොහොමද කියන එක ඒක කරන්න නම් අපි නිවේදනාංශය සහ තාක්ෂණිකාංශය කියන මේ දෙකම එකතුව රදපස මාධ්‍යයක විදිහට අපි හැමෝම එකට වැඩ කරලා තමයි මේ ඩිජිටල් අවකාශය ඇතුළේදී අපේ වැඩසටහන් විකාශය කිරීම සිදු කරන්න ඕන. ඉතින් ඒ කාර්යය කරන්න නිවේදනාංශයෙන් ලොකු සහායක් ලැබුණා. විශේෂයෙන්ම අපේ දැනට පවතින වැඩසටහන්, ඒ වගේ අපේ තියෙන ජිංගල්ස් චේන්ජ් කරලා ඊට පස්සේ අපි අලුතෙන් ජිංගල් ක්‍රියේට් කරා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු නමක් තමයි නිවේදනාංශයේ මලින්දු ප්‍රසාද්, අපේ රදපස මාධ්‍යකගේ උපසභාපතියා. ඔහුගේ හඬදායකත්වයෙන් තමයි අපි සම්පූර්ණ මේ FM රදපස නාලිකාවේ ජිංගල්ස් ක්‍රියේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ වැඩසටහන් වලට වෙන වශයෙන් ජිංගල්ස් ක්‍රියේට් කරන්නේ. ඒ හරහා ලොකු නිවේදනාංශයෙන් දායකත්වයක් ලැබුණා. ඒ වගේම මේ වැඩසටහන් වලට අලුතෙන් අපි ප්‍රොඩියුසර්ස්ලා කියලා කන්සෙප්ට් එක ඉන්ට්‍රොඩියුස් කරා. ඉතින් මේ කාර්යවලදී නිවේදනාංශය මේකට අනුගත වීමේ ප්‍රධාන ගෞරවයන් ඕන දෙන්නෙක් තමයි රදපස මාධ්‍යකගේ ලේකම් සෙනුරි හසින්කා සහෝදරිය වගේම උපලේකම් ඉන්දුවරී කොඩිතක්කු සහෝදරිය. ඉතින් ඔවුන් දෙදෙනා තමයි මේ නිවේදන කණ්ඩායම රදපස FM රදපස ඩිජිටල් රේඩියෝවට ඇඩැප්ට් වෙන විදිහට මේ නිවේදන අංශයේ මේ සියලු චේන්ජස් ටික කරලා අපිට හදලා දුන්නේ. ඔව් සෙනිරුවයි, අනිවාර්යයෙන්ම මේකේ ඇතුලේ තාක්ෂණික අංශයේ වැඩ කටයුතු වල වගේම නිවේදන අංශයේ වැඩ කටයුතු වලින් තමයි මේ තියෙන සංකල්පය මේ මුළු ලෝකෙටම මුළු ලංකාවටම ඉතින් ලබා දෙන්නේ, බෙදා දෙන්නේ. ඒ වගේමයි මේ අවස්ථාවේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අරිත් සේනුක ලියනගේ. ඉතින් අරිත් අයියේ මම දැනගන්න කැමතියි මේ FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව තුලින් විද්‍යාලයක් විදිහට ගත්තම අපේ විද්‍යාලයට රදපස මාධ්‍යකයට නවම වූ අත්දැකීම් බොහෝමයක් අපිට ලැබුණා. ඉතින් ඒකේ තවත් එක් වැඩසටහනක් තමයි මේ රදපස හපන් මන්සල කියලා කියන්නේ. ඉතින් මම දැනගන්න කැමතියි මේ FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව තුලින් ලැබුණු අලුත් දේවල්, අලුත් වැඩසටහන් මොනවාද කියලා. ඔව් සයිලි, රදපස ඒ කියන්නේ FM රදපස කියන්නේ සජීවී ඊඩියෝ එකක්. ඒකේ විශේෂත්වය තමයි අපිට FM ඒ කියන්නේ FM රදපසේ තියෙන ප්‍රෝග්‍රෑම්ස්, ඊට පස්සේ රෙකෝඩඩ් සෙෂන් වගේ දේවල් වෙන වෙනම නැවත සමන් දෙන්න පුළුවන්. ඒ වගේමයි රදපස හපම් මන්සල සහ රදපස වියත්සර සඳුදා සහ බදාදා දිනවල ලයිව් ස්ට්‍රීම් වෙනවා. ඒක YouTube පොඩ්කාස්ට් එකක් විදිහට සහ ඒ වගේම FM රදපස Facebook page එක ඔස්සේ බලන්න පුළුවන්. ඒ කියන්නේ ලයිව් වගේම ඒ වගේ එක වෙන දවසක හරි අපිට ඒක පස්සේ වෙලාවක උනත් බලන්න පුළුවන්.
ඒ වගේම අපිට තවත් මතක් කරන්න ඕන රදපස හවම්මන්සලට අපේ ඉස්කෝලේ ඔයාලටත් ඒ කියන්නේ ලංගිල මල්ලි වශයෙන් එන ඔයාලටත් මේකට සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ විවිධ දක්ෂතාවයන් ඔයාලා ඉස්කෝලේට ගෙනපු ජයග්‍රහණ වගේ දේවල් මේක ඒ කියන්නේ අපේ ළමයිට කියන්න මේක හොඳ ප්ලැට්ෆෝම් එකක් වගේ හොඳ අවස්ථාවක්. ඊට පස්සේ ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න ඔයාලට කරන්න තියෙන්නේ fm.rmulive.com එකට ගිහිල්ලා ඒකේ ජොයිනර් ප්‍රෝග්‍රෑම් කියලා වෙනම තියෙන බා එකක්. ඒ ක්ලික් කරලා ඔයාලා මේකට ඇප්ලිකේෂන් එකක් දාන්න. ඊට පස්සේ මේකින් අපේ ටෙක්නිකල් ක්‍රූ එක ඒක ඇක්සෙප්ට් කරලා ඔයාලා දෙනවා ඩේ එකක්. ඒකෙන් ඇවිල්ලා ඔයාලට අපිට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් තියලා ඔයාලට වෙන දේවල් අපේ ඉස්කෝලේ ඉන්න හැමෝටම කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අරිත්තා ඉතින් අද ඉඳලා රදපස හපන් මන්සල අපේ විද්‍යාලයේ ඉන්න ආදරණීය නංගිලා මල්ලිලා අක්කලා අයියලා හැමෝම වෙනුවෙන් අද ඉඳලා ආරම්භ වෙනවා. ඉතින් ඒ වගේමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ රදපස මාධ්‍යකකේ ග්‍රැෆික් නිර්මාණකරණයේ නිරත වන ස්තිනුර තෙවුනිදු ගණේගොඩ සහෝදරයා වගේම වීඩියෝ සංස්කරණයේ නිරත වන සදීෂාන් දිල්මින ගජනායක. ඉතින් ඔබ දෙදෙනාටත් ආයුබෝවන් කියලා රදපස හපන් මන්සලත් එක්ක ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. අයිබෝන් සහීලි. ඔව් ස්තිනුර. ඉතින් මං මගේ පළවෙනි ප්‍රශ්නය ස්තිනුර වෙත යොමු කරන්නම්. මේ FM රදපස කියන ඩිජිටල් රේඩියෝ නාලිකාව තුළින් නිවේදනංශයේ වැඩ කටයුතු කරන නිවේදක නිවේදිකාවන්ට වගේම තාක්ෂණිකංශයේ වැඩ කටයුතු කරන සියලුම සහෝදර සහෝදරියන්ට ලොකු අත්දැකීම් ගොන්නක් ලැබෙන. ඇත්තටම කිව්වොත් ඒගොල්ලන්ට තියෙන හැකියාවන් උපනන්වා ගන්න හොඳ තෝතැන්නක් තමයි මේ රදපස හපන් මන්සල. එහෙමත් නැත්නම් FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව කියලා කියන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් දැන් නිවේදකයෙක් ගත්තම මෙතන වර්තමානයේ රජයේ ගුවන් විදුලි සංස්ථාවක් ගත්තොත් එහි සිදුවන කාර්යයම මේ විදිහට සිද්ධ වෙනවා. තාක්ෂණික අංශයේ ගත්තමත් ඒ තාක්ෂණික අංශීන සහෝදර සහෝදරියන් ඒහා සමාන කාර්යයක් මෙතන කරනවා. ඉතින් මම දැනගන්න කැමතියි සිනුර මේ FM රදපස තුළින් අපට ලැබෙන සිනුරට ලැබුණු අත්දැකීම් මොනවාද කියලා. ඒ වගේමයි අනාගත පරම්පරාවට මේ FM රදපස දායාද කරන්නේ කොහොමද කියලා. ඉතින් සහේලි මුලින්ම සිනිරු අය කලින් කිව්වත් වගේ මීඩිය යුනිට් එකක් විදියට අපිට සෑහෙන කාලයක් ඉඳන් කරන්න ඕන වෙච්ච වැඩක් තමයි අද මේ අපි හැමෝගේ වැස්පනා අපිට හැබෑ වෙලා තියෙන්නේ. ඉතින් කලින් කිව්වත් වගේ මේකේ ඩිසයිනින් පාර්ට් එක මට කරන්න තිබ්බා. ඉතින් මේ අදහසාවට පස්සේ මට මේක ගැන රිසර්ච් කරලා ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා ඒක මගේ පර්සනල් කැරියරයකට ගොඩක් ලොකු පිටුවහලක් වුණා කියලා. ඒ වගේමයි මේකේ ඩිසයිනින් පාර්ට් එක ගනිද්දි මේකේ අපි හැමෝම දකින කලර්ස් ඊළඟට ලෝගෝස් ඊළඟට ඇසට්ස් වගේ දේවල් වල ඉඳන් ලස්සන අවුට්පුට් එකක් අපේ ඔඩියන්ස් එකට දෙන්න ක්‍රියේටිව්ලි හිතලා ප්‍රයත් දවාලක් නැතුව වැඩ කරපු එකම සෑහෙන ලොකු අත්දැකීමක්. ඉතින් ඒ වගේම තමයි අපි හැමෝගෙම සෝෂල් මීඩියා කැම්පේන් එක. ඉතින් සෝෂල් මීඩියා කැම්පේන් එක තමයි මං හිතන්නේ FM රදපස විදියට අපි අලුත් දෙයක් කරනවා නම් ඒක අපේ ඔඩියන්ස් එකට ගෙනියන්න තියෙන්නේ. ඉතින් ඒකටත් හොඳ අවුට්පුට් එකක් දෙන්න මට ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. ඔව් සිනුර, ඒ වගේම අපිත් එක්ක මේ අවස්ථාවේ එකතු වෙනවා වීඩියෝ සංස්කරණයේ නිරත වන රදපස මාධ්‍යකකේ සමාජිකයෙකු වන සදීෂාන් දිල්මින ගජනායක. ඉතින් සදීෂාන් මේ FM රදපස නිර්මාණය කරනකොට අපේ රදපස මාධ්‍යකකේ නිවේදනාංශය වගේම තාක්ෂණික අංශයෙන් ලැබුණු සහයෝගය ඇත්තටම කිව්වොත් ඉමහත් සහයෝගයක්. ඇත්තටම කිව්වොත් සමස්ත විද්‍යාලයක් වශයෙන් විද්‍යාලීය විදුහල්පතිතුමන් ඇතුළුව ආචාර්ය මණ්ඩලය විශේෂයෙන්ම ගත්තොත් රදපස මාධ්‍යකකේ ආචාර්ය මණ්ඩලය ගත්තම මේ ඒගොල්ලොන්ගෙන් මේ FM රදපස සඳහා ලැබුණු දායකත්වය මොන වගේ දෙයක්ද? ඇත්තරම සහේලි අපි මේ වගේ ලොකු දෙයක් ගැන කතා කරනකොට මේක පාසලක සිදුවන දෙයක්. එතකොට ඒ පාසලක සිදුවන දේක අපිට නිකම් මීඩියා යුනිට් එකක් විදියට තනිවම මේ වැඩේ කරන්න බෑ. එතකොට මේකට අපිට උදව් කරපෑ ගොඩක් හිටියා. ඒත් එක්කම අපි විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ රදපස මාධ්‍යකකේ ගුරු මහත්මීන්, තව අපගේ පාසලේ තව ඉන්න ගුරු මහත්මීන්, ඒ හැම දෙනාම අපිට මේකට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන්ම කිව්වොත් චන්නගමගේ ගුරු පියාණන්, තිලින් නුවන්තිකා ගුරු මහත්මිය, තනුෂ ගමාච්චිගේ ගුරු පියාණන්, ක්‍රිෂාන් ගුරු පියාණන්, සජානි ගුරු මහත්මිය, ඉෂාදි ගුරු මහත්මිය වගේ ගොඩක් දෙනෙක් අපිට මේකට උදව් කරා. විශේෂයෙන්ම අපේ සම්පත්දායකත්වය ලබා ගැනීම අතින් වගේම දැනුම අපිට හට ලබා ගැනීම ආශ්‍රයෙන්.
ඔව් සදීෂාන්, ඉතින් ඔන්න ඔය විදිහට තමයි FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව නිර්මාණය වන්නේ. ඉතින් අද දින රදපස හපන් මන්සලෙහි මංගල විකාශනයත් එක්ක එකතු වුණු බිරකටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ තාක්ෂණික අංශයේ සියලුම සහෝදරයන්ට ඉතින් බෙහෙවින්ම ස්තුතියි. ඉතින් මේ රදපස මාතාව කියන්නේ උත්තරීතර පොදවීමක්. ඒ තුල තිබෙන රදපස මාත්‍යකකය කියන්නේ රදපස මෑණියන්ගේ ආදරණීය වගේම වටිනා වූ හදවත. ඉතින් ඔය විදිහට තමයි අද දින රදපස හපන් මන්සල වැඩසටහනෙහි මංගල විකාශනය මේ ආකාරයට නිමාවට වත්වන්නේ. ඉතින් තවත් දිනක තවත් සඳුදා දිනක මේ රදපස හපන් මන්සල තුලින් හමුවන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඉතින් ඔබ සියලුම දෙනාට ජයග්‍රාහී වූ සුබම සුබ දවසක්. ඉතින් අද දින රදපස මාධ්‍යකකය වෙනුවෙන් රදපස හපන් මන්සල වැඩසටහනෙහි මෙහෙයවීම් කටයුතු සිදු කළ මම සහේලි අමායා. ස්තුතියි. හපන් මන්සල හෙටලොවේ අරුණලු පෝදින අභිමානනීය රදපසේ සිසුහඬ